අපි පොඩි කාලේ ඉඳන් දන්න, දැකපු, අහපු නිවන තියෙන්නේ කාගාවද? දැන් මට කියන්න පින්නන්නේ දුක් විඳින්නේ කවුරු හින්දාද? මං දුක් විඳින්නේ මහත්තයා හින්දා. මං දුක් විඳින්නේ දරුවෝ හින්දා. මං දුක් විඳින්නේ සල්ලි නැති හින්දා. මං දුක් විඳින්නේ අර ප්‍රශ්නේ හින්දා. මේ ප්‍රශ්නේ හින්දා මට කියන්න පින්නන්නේ ඔය හැම ප්‍රශ්නයක්ම හදාගත්තේ කවුද? තමන්. කැමැත්තෙන්ද අකමැත්තෙන්ද? කැමැත්තෙන්. එහෙනම් අපි හැම දෙයක්ම කරේ කැමැත්තෙන්. ඇත්ත දැකලාද? අම්මයි තාත්තයි දෙන්න විවාහ වුණ දවසේ හිතුවද මේ මං කරගන්නේ මහා ලොකු දුක උරුම කර ගැනීම කියලා දැක්කද? ඇයි දැන් කල්පනා කරගෙන බලන්න මේ පින්වතුන් විවාහ වුණානේ. මේ පින්වතුන්ගේ අම්මා තාත්තා විවාහ වුණා. එයාලා වින්දෙත් මොකක්ද? එතකොට ඒ අම්මගේ තාත්තගේ අම්මයි තාත්තයි විවාහ වුණා. එයාලා වින්දේ මොකක්ද? එයාලගේ දෙමව්පියොත් විවාහ වුණා. එයාලත් ඉඳලා ඇත්තේ මොකක්ද? දුක. එහෙනම් මේ පින්වතුන් විවාහ වුණා කියලා දුක නැති වෙන්නේ නැහැ. දැන් ඔය හැමදේම කරන්න පුළුවන් කියලා කිව්වනේ මං. ඔය කිසිම දෙයක් නොකර මේ ලෝකේ ජීවත් වෙන්න බෑනේ. බෑනේ. ඉගෙන ගත්තේ නැත්තම් රසාවක් නැත්තම් විවාහ කරගත්තේ නැත්තම් දරුවෙක් හදාගත්තේ නැත්තම් අනාථ වෙයි, අසරණ වෙයි, දුකටපත් වෙයි, කවුරුත් නැති දවසක තනි වෙයි. දුක් නැතුව ඉන්න මේ හැමදේම කරන්න කිව්වා. ඒ හැමදේම කරා. හැබැයි පින්නත්නි ඔය කිසිම දෙයක් කරන්න නැතුව මං අද කිසි දුකක් නැතුව ඉන්නවනේ. හැබැයි මාත් මේ ලෝකේ ජීවත් වෙනවා. එන ඕම් බලාගන්න අපි ජීවත් වෙන තැන. එහෙනම් මං අද දේශනාව පටන් ගන්නම් මං ගැන කියලා. නේ? හරිද? එහෙනම් මං අද දේශනාව පටන් ගන්නම් මං ගැන කියලා. ඕම් බලාගන්න මං ඉස්සර එදා ගිහි කාලේ. දැන් මට වයස අවුරුදු 18යි. එතකොට මේ මගේ මොන කාලෙද? මේ මගේ තරුණ කාලේ. හොඳම කාලේ. පිස්සුනේ මහාන වෙලා. ඔය ඉන්නේ මම. එහෙනම් පිනවන්න බැයිද? බැරිද? අවුරුදු 18 දී අම්මලා කරේ විඳවපු එකද පිනවපු එකද? තාත්තලා ටික කරේ විඳවපු එකද පිනවපු එකද? එහෙනම් දැන් මගෙත් මේ පිනවන කාලේ. හැබැයි පිනවනවද? දැන් අපේ අම්මලා තාත්තලා කරපු හැමදේම මේ වෙනකොට මටත් කරන්න මගේ කෙස් ටික විතරනේ නැත්තේ. ආපහු පැවිදි වෙලා ගෙදර ගිහිල්ලා පාට ඇඳුම් ඇඳලා මටත් මේ පින්වතුන් කරන හැමදේම කර කර ඉන්න පුළුවන්. දොඩම් ගෙඩිය කන්න පුළුවන්. හැබැයි මේ දොඩම් කාලා මූණු ඇඹුල් වෙලා එහෙනම් මාත් ඒක කාලා බලන්න ඕනේද පැණි රහයිද ඇඹුල්ද කියලා? නෑ දොඩම් ගෙඩිය පැණි රහ නෑ ඒක ඇඹුල්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නෙම මේ සබ්බ දානං ධම්ම දානං ජිනාති. සීලම දානයන් අතර උතුම්ම දානය කියලා කිව්වෙ මොකක්ද? මෙන්න මේ ධර්ම දානය. ඇයි ඒ? මීට කලින් බණ අහලා තියෙන අය උස්සන්නකෝ. බණ අහපු අය. උස්සන්න. දුක් විඳින අය උස්සන්නකෝ. දැන් බුදුහාමුදුරුවෝ බණ කිව්වේ දුකක් නැතුව සුවසේ ජීවත් වෙන්න. එතකොට මේ පින්වතුන් බණ ඇහුවෙත් ඒකටමද? හොඳටම විශ්වාසද? ඉතින් දුක නැති වෙලා නැහනේ. දුක නැති වෙලා නැහැ. ඇයි ඒ? එහෙනම් බණ අහලා නැහැ. නෑ නෙමෙයින් වාසේ ඇහුවානේ. නෑ. බණ අහලා නැහැ. බණ අහපු කිසිම කෙනෙක්ට දුක තියෙන්න බෑ.